අප්පොච්චේ මෙන්න අවුරුදු 8 ළමයින්ට කාර් රේස් එකක් තියෙනවලු. මේක නම් මටම කියාපු තරංගයක් අනේ. මේ මොන ජෝක් එකක්ද? ඔයාලා කැප්ටන් කරේජ් තියෙන තරම්වත් මොලයක් තියනවද කියලා මට කියලා ඉන්නකෝ. මොකද සද්ද නැත්තේ? මොකද හැම වෙලාවෙම කටකරිච්ච කතා කියන්නේ. ඔයාලා ජෙලස් නේද? මේ තරංගෙට යන්න බැරි හින්දා. අනික මං තමයි දක්ෂයා. මන් තරම් හොඳට ඔයාලට කිසිම වැඩක් කරගන්න බෑනේ පොඩපැටියෝ. ඔයාලට කිසිම දෙයක් හරියට කරගන්න බෑ. මං වාටට බාලයි කියලා එන්න එපා මට අනම්මනක් කියාගෙන. ඉන්නකෝ මං පට්ට කාර් එකක් හදලා පෙන්නන්න. ඊට පස්සේ මට දිනන්න පුළුවන්. ඇත්තද? මට නම් ඔය බොරු කතා එකක්වත් ෂුවර් නෑ. ඒ ජුට්ටෝ කොහමද මගේ වන්දිය? ඔයා රේස් එකට එම යන්නේ නැද්ද? වව්. හරි එහෙනම් ඔයත් මේ වගේ වන්දියක් අරන් එන්නකෝ. මං තාත්තගෙන් ගිහලා ඇහුවා නම් හොඳයි මොකද කරන්න ඕනි කියලා. ඇයි චුට්ටාට මතක නැද්ද තාත්තා දවස් තුනක ටුවර් එකක් ගිහින් කියලා? අයියෝ මට අමතක වුණානේ දෙයියනේ. චුට්ටපෝ. good luck පොඩපැටියෝ. ඔයාගේ අක්කා කිව්වා ඔයා මොකද හදන්න යනවා කියලා. හැබැයි කියත අල්ලන්න බෑ, මිටි අල්ලන්න බෑ, ඇන අල්ලන්න බෑ, ඔයාට නියන ගන්නත් බෑ. අතපය කපා ගන්නෙම මුකුත් ගන්න එපා. හොඳයි එහෙනම් අපි වැඩ පටන් ගමු. මට පේනවා මේ පාර වාර්තාවක් තියයි වගේ ඉතිහාසෙ තිබුණ කැතම කායක හදලා. දුවන්නයි කිව්වේ මට වද නොතිබ්බ සක්කලේ. මං වාට පෙන්නන්න මේ චුට්ට ඔල්ල කියන්නේ කවුද කියලා. උරේ යේ ජය වේවා උරේ යේ ජය වේවා. එපා චුට්ටා මම තරින්න. එපා මම ඔයාට කරන් දෙන ඔය කරදර කරන්නේ නෑ කියලා. හොඳ වැඩේ චුට්ටි වාට. කිටි ඇවිත් බලන්න මේක. නිකන් යුද්ධ ටැංකියක් වගේ නේද? වව් මාර ලස්සන කාය එකක්. ඕක කිව්වොත් නම් ඔයාට අනිත් ලෝකෙටම යන්න පුළුවන් වෙයි. මානසිකව වැටෙන්න හොඳ නෑ. කැප්ටන් කරේජ් වගේ වැඩ කරන්න ඕනේ. ඒ චුට්ටා මං ඔය වීඩියෝ කලට කමක් නැද්ද? කියන්න බෑනේ. බැරි වෙලා හරි ඔයා දින්නොත් මේක අපිට නිවුස් වලට දෙන්න පුළුවන්. කිසි අවුලක් නෑ චුට්ටි. මගේ මූණේම ලස්සන වැටෙන්න ගන්නෝනේ. හොඳයි අපි අලුත්ම රේසින් දාවකයා එයාගේ අලුත්ම කායකට නගින්නයි හදන්නේ. ඔව් ප්‍රේක්ෂකයනි මේ අවස්ථාවේදී ඔහුගේ කායක ඉතමත් අවස්ථාවන්ත ලෙස අර්ථයකට භාජනය වෙනවා. මේක නම් මහ ලැජ්ජාවක්. ස්ටාර්ට් කරන්න කලින්ම වාහනේ කැඩිලා යනවා. පව්වනේ. මෙලෝ රාක් නැති ප්ලාස්ටික් කැලේ ටික මාව මේ බෝඩි ඉස්සරහ ලැජ්ජ කරා. චුට්ටා මොකද ඔයාගේ වන්දිය නිකන් වන්දු අපයක් වෙලා? ඔව් මම මේක දුම් පරීක්ෂාව කරන්න කියලා ලෑස්තුනේ. චුට්ටු මට ඕන පුළුවන් ඔයාට කායක හරියට හදාගන්න හැටි කියලා දෙන්න. මොකද කියන්නේ? ඔයා රේසින් කාර් හදන්න දන්නවද? මොකෝ මමද දන්නේ. හොඳට දන්නවා. ඔයා එන මට මේ වැඩේට උදව් කරනවද? කියන්න බලන්න. ඔව් ඒත් ඒක කරන්න බෑනේ. තරඟ නීති වලට විරුද්ධ වෙන එක. ඔව් මට මතකයි. එහෙනම් අපි ඒගොල්ලන්ට දැනගන්න නැති වෙන හොරෙන් මේ වැඩේ කරමු. මොකක්ද අනේ? හොඳයි එහෙනම් මං ඇවිත් ඔයාට උදව් කරන්න. හැබැයි මට තෑගින් භාගයක් ඕනේ. හොඳයි. අපි දෙන්නම එකතු වෙලා පට්ට කාර් එකක් හදමු. පණුපැටි අලුත් කාර් එකක් හදන්න යන්නේ. මං හිතන්නේ මේ පාරේ යාමගේ උගලට අහුණා වගේ තමයි. මොකද? මම රෙඩි. එහෙමද? එහෙනම් යමු. ඕම් පොඩක් ඉන්න. කවුරු අපි දෙන්න එකට දැක්කොත් කචල්.
එන ඇතුළට. හරි අපි කොහෙන්ද පටන් ගන්නෙ? අපි කොහෙන්ද නෙමෙයි. ඔයයි වැඩේ පටන් ගන්න ඕනි. මම මෙතෙන්ට ආවේ ඕඩර්ස් දෙන්න විතරයි. ඔයා මං කියන දේ කරන්න. චුට්ටේ මම පොඩි බ්‍රේක් එකක් ගන්නද? ෂෝ ඔයාට පුළුවන් පොඩි බ්‍රේක් එකක් ගන්න. මං දැන් ගිහලා කායකට ඕන ඉතුරු පාර්ට්ස් ටික අරගෙන එන්න. ඔයා ඔතෙන්ට වෙලා ඉන්නකෝ. ඉන්න මාත් දෙන්න. එපා. අපි දෙන්නම එකට දැක්කොත් එහෙම ඔයාට තරඟ දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඔව් ඔයා හරි. දැන් තමයි මගේ ප්ලෑන් එකේ හොඳම කොටස බලා ගන්න පුළුවන්. මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි කිනේ. පිටසක් කලි මාර විදියට වෙනස් වෙලා තියෙන්නේ. එයා කිසිම යටිකෝට වැඩක් නැතුව මට උදව් කරනවානේ. එයා මං දිනනවට කැමති වගේ. මේක නම් මට පේන විදියට ලොකු බුදුබැක් වෙන්නේ නැන්නේ. මොකද කිට ඔය එක දිගට හචින් යවන්නේ සනිපරද්ද. වව් ඕක නම් මරු. අපෝ ඕක නම් චයිනීස් එකක්ද කොයිද? මං ගාව නම් ඔය තියෙන්නේ මල්වත්ත පාරෙන් ගත්ත වාහනයක් නම් නෙමෙයි. මේක එන්ජින් එක ජපානයෙන් ඉම්පෝට් කරලා මොඩටුවෙන් තමයි බොඩි පිච් එක ගැහුවේ. අම්මා කිව්වා මට කසාද බඳින්න ඕනේ නැහැ මේකම බැඳගෙන ඉන්න කියලා. උම්මා I love you මකල්. මගේ එක ජපානයෙන් ගෙනපු කාර් එකක් තමයි බොරුවට කියවන්න එපා. මං කියන්නේ මගේ කාර් එක තමයි টොප් එක. ඉතින් ටෙස්ට් එකකටත් එක්ක ඔයාලා පොඩි රේස් එකක් තියලා බලන්නකෝ. ඕ මින්න චුට්ටෝ. මම විද්දා විදිල්ලක් මගේ කාර් එකෙන් බින්දුවට කට උත්තර නැති වුණා. මං හිතන්නේ එයා තරගෙට ඉදිරිපත් වෙන එකක් නැති වෙයි. ඊර්ෂ්‍යාව කියන්නේ ඕකට තමයි මාත්‍යෝ. ඔයා එයා කොහොම හරි පුදුම කරන්න. මට නම් හොඳටම ෂුවර්. ඔයා මේ තරඟේ කොහොම හරි දිනනවම තමයි. Decoy! Tunay! Jaga kawannya Cutta. අම්මා තාත්තේ ඔයා දන්නවද මම රේස් එක දින්න? ඔව් මං ඒක දන්නවා චුට්ටා. ඔයා ඔය තරඟෙ දින්නේ අම්මගේ බයිසිකලේ රෝදේ ගලවන්න නේද ළමයෝ? ඔව් කියමු බලන්න මොකද උනේ කියලා. හරි තාත්තේ මං වැරද්ද පිළිගන්නවා. මට ඕන උනේ කොහොම හරි තරගෙ දිනන්න විතරයි. ඇත්තමයි කියන්නේ. ඔයාලා දෙන ඕන දඬුවම බාර ගන්න මම ලෑස්ති තාත්තේ. යේ! එයාට ගුටි දෙන්න තාත්තේ. එයා කරපු වැඩේ නම් හරිම වැරදි. මේ ඇත්තමයි කියන්නේ. දඬුවම් දෙන්න. මේ ළමයා තරඟයක් දිනලා ආවට පස්සේ අපි කොහොමද දඬුවම් දෙන්නේ? අනේ එයා කොච්චර දක්ෂයෙක්ද කියලා. මොකද්ද කිව්වේ? ලියනාඩෝ ඩාවින්චි එයා පුංචි කාලේ යාළගේ අම්මලා තාත්තලා දඬුවම් දුන්නේ නැහැ. එයා කවදාවත් චිත්‍ර අඳින්නේ නැහනේ. ඔයාට හරි නම් තෑගි දෙන්න ඕනේ දඬුවම් නෙමෙයි. ඒ තාත්තේ එහෙම කරන එක හරි නෑනේ. මමනේ යාට අයිඩියා එක දුන්නේ. මමයි කිව්වේ එහෙම කරමු කියලා. මක්කේ කිව්වා. ඔයලා දෙන්නම එකතු වෙලාද එතකොට මේ වැඩේ කළේ? අනේ මට නම් මේක හිතා ගන්නවත් බෑ. මොකක්? ඔය දෙන එකතු වෙලාද මේ වැඩේ කරන්නේ? අනේ මට නම් හිතා ගන්නවත් බෑ. මීට කලින් කවදාවත් මෙහෙම දේවල් වෙලා නෑනේ චුට්ටි. හරිම හොඳයි. ඇත්තමයි. හොඳටම ෂුවර්ද ඔයාලට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා? ඔය වුණාට පොතේ හැටියට නම් පුංචි දඬුවමක් දෙන්නම වෙනවා. ඕ පුංචිම පුංචි දඩුවමක් විතරයි. අනේ කොච්චර හුරතල්ද? දෙකම ආදරේ හිතෙනවා. ඒ චුට්ටි පොඩි දඬුවමක් කියන්නේ මේ වගේ එකටද? මේ දේවල් ඔයාලට තේරෙන්නේ නෑ. ඔයා තව පොඩි මොඩේ. ඔය මොන වුණත් මට නම් තේරෙන්නේ මේක නිකන් ලොකු දඬුවමක් වගේනේ. රෝද හතරක් හයි කරා මේක නිකන් ජිට් එක වගේ යයි නේද? ඔව්
ඒත් අපි 4 වෙනි රෝදේ කොහෙන්ද හොයාගන්නේ? කවුද මගේ බයිසිකලේ රෝදේ ආයෙත් ගැලෙව්වේ? අපි තුන්දෙනා බෙදිලා යමු. අම්ම එහෙම දැනගත්තොත් අපිට කන කැහිලි ඉන්න හම්බ වෙන එකක් නෑ. හරි අපි එහෙනම් පාස්වර්ඩ් එක දාගමු. අපි නමක් දාගන්නේ කෝකට හොඳයි. ඔව් අපි මෙහෙම දාමු. ඩාවින්චිගේ බයිසිකල් වින්කලේ. සෑ ඒක නම් මරු නියමනම. අයියෝ! මේක නම් මහ විකාරයක්.